විලක් කසබඩ කරුණාවන්ත දීවරයෙක් ජීවත් වුණා. ඔහු තම පවුලට යන්තම් සෑහෙන තරමට පමණක් මාළු ඇල්ලුවා. කුදෑසනක පුදුමයටපත් වුණා. මන්ද රිදී පැහැති මාළුන් අතර මෘදු හඬකින් කතා කළ හැකි මාළුවෙකු සිටියා. ඒ ආශ්චර්යමත් සත්වයා ගැන අනුකම්පා සාගත වූ දීවරයා කතා කරන මාළුවා නැවත විලට මුදා හැරියා. පසුදා උදෑසන දීවරයා දුටුවේ ඔහුගේ දැල් පිරී ඇති බවයි. නමුත් ඒ මාළුන්ගෙන් නොව දිදුලන මුතුවැට සහ රන්කාසි වලිනි. නමුත් කතා කරන මාළුවා ගැන ආරංචි වූ තණ්හාකාර අසල්වැසියෙක් එම ධනේම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් විල වෙත දිව ගියා. ඒ තණ්හාකාර මිනිසා ආශ්චර්යමත් මාළුවා අල්ලා ගත්තා. දිය රළ ගර්ජනා කරමින් ඔහුගේ බෝට්ටුව මුළුමනින්ම ගිල්වා දැමුවා. නැවත සියල්ල සංසුන් වූ විට ධීවරයාශක ඌගේ බිරිඳ විලෙන් ලැබුණු ආශිර්වාදවලට ස්තුති කළ අතර එතෙන් පටන් නිහතමානීව ජීවත් වීමට පොරොන්දු වුණා. මෙලෙසින් කරුණාවෙන් ආශිර්වාද ලැබෙන බවත්, නමුත් තණ්හාව සෑම විටම විනාශය ගෙන දෙන බවත් කතා කරන මාළුවා ගම්මුන්ට ඉගෙනුවා.